හරි. අද මම ගෙනාවා ඔයාලා දැනුවත් වෙලා සිටිය යුතු කාරණාවක් සම්බන්ධව දැනුවත් කරන්න. අහල පහල ගෙදරක හරි හදිසි මරණයක් සිද්ධ වුණොත් ක්‍රියා කරන්න ඕන කොහොමද කියලා ඔයාලා දැනුවත් වෙලා සිටියද? එහෙම නැති අය දිගට මේ වීඩියෝ එක බලන්න. හදිසි මරණයක් වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තිබෙනවා. මේක ඉතා පුළුල් මාතෘකාවක්. නමුත් අපි සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා ජීවිතයේදී අපිට අවශ්‍යම කාරණා ටික ඉතා කෙටියෙන් කතා කරමු. අපිට ගොඩක් දුරට හම්බෙන්නේ නිවසේදී සිදුවෙන මරණයක් සම්බන්ධව අපිට ක්‍රියා කරන්න ඕන ආකාරය සම්බන්ධව දැනුවත් වෙන්න ඕන. එතෙන්දී නිවසේ මරණයක් වුණාම අංක එකටම කරන්න ඕනේ මේ නිවස පිහිටි ග්‍රාම නිලධාරී වසමට අයිති ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීතුමාට මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න ඕන අංක එකටම. එතෙන්දී ග්‍රාම සේවක මහත්තයා ගෙදරට ඇවිල්ලා මෘතදේහ පරීක්ෂා කිරීමක් කරනවා. මෘතදේහ බලනවා. බලලා අදාළ ඥාති පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ඒ අදාළ ප්‍රකාශ සටහන් කරගෙන සිදු කරනවා. සිදු කරලා ග්‍රාම නිලධාරීතුමා වයස්ගතභාවය, මරණකරුගේ වයස්ගතභාවය, රෝග නිදානය, පෙර රෝග ඉතිහාසයන් සම්බන්ධ කරුණු විමසීමක් කරලා අදාළ මෘතදේහය නිදහස් කිරීමක් කරනවා. මරණය ලියාපදිංචි කිරීම සඳහා වූ මරණය ලියාපදිංචි කිරීමට අදාළ වූ එම ලිපිය එම වාර්තාව නිකුත් කිරීමක් කරනවා. එතනදී අපිට පුළුවන් මරණය නිදහස් කර ගැනීම අදාළ මල්ශාලා කටයුතු වලට බැහැර කිරීම කටයුතු සිදු කර ගන්න පුළුවන්. එතනදී හොඳට මතක තියාගන්න ඕන ග්‍රාම නිලධාරීතුමා විසින් නිකුත් කරලා ලබන මරණය නිදහස් කර ගැනීමට අදාළ වූ සහතිකය ඒක මරණ සහතිකය නෙමෙයි. ඒක අපි අනිවාර්යයෙන්ම මරණ කටයුතු වලින් පසුව හෝ ඊට පෙර හෝ අපි උපැන්න විවාහ මරණ අදාළ කොට්ටාශයට අදාළ කොට්ටාශ උපැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාරවරයාට වෙත ගිහිල්ලා ග්‍රාම නිලධාරීතුමාගේ සහතිකය දීලා මරණය ලියාපදිංචි කරලා ඒ සහතිකය ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු කරගන්න ඕනේ. එතනදී තව දෙයක් දැනගන්න ඕන ග්‍රාම නිලධාරීතුමා ඇවිල්ලා මරණය නිදහස් කිරීමේදී ග්‍රාම නිලධාරීතුමා සැලකිලිමත් වෙනවා. මෙම මරණකරුගේ වයස පිළිබඳ වයස්ගතභාවය පිළිබඳ සැලකිලිමත් වෙනවා. ඊට පස්සේ මෙම මරණය අනිවාර්ය ස්වභාවික මරණයක් විය යුතුයි. ඊට පස්සේ මෙම මරණකරුගේ රෝග ඉතිහාසය, රෝග නිදානය කාලයක් එක්තැන් ඉඳලා ඒ වගේ අසනීප තත්ත්වයකින් පෙළෙන කෙනෙක් වෙන්න ඕනි. එහෙම නැති මරණ සියලුම ඒවා ඊට පස්සේ අපිට හම්බ වෙනවා. එහෙම නැති මරණ සියලුම දේවල් හදිසි මරණ පරීක්ෂකවරයා හරහා තමයි වෙන්නේ. ඒ වගේ මොනවද? ඒ වගේ ඒවා තමයි හදිසි අනතුරු. වහලකින් වැටිලා, ගහකින් වැටිලා, සතෙක් සර්පෙකින් අනතුරක ප්‍රතිඵලයක් නිසා වගේ වෙන්න පුළුවන්, දීගිලීමක් වෙන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ සියදිවි හානි කර ගැනීමක් වෙන්න පුළුවන්. මේ මරණ සියලුම දේවල් ග්‍රාම සේවකට දැනුම් පස්සේ ග්‍රාම සේවක මහත්තයාගෙන් උපදෙස් ලැබෙනවා. ඒ හරහා පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් කරලා පොලිසිය විමර්ශන හදිසි මරණ පරීක්ෂකතුමා හරහා කිරීමට කටයුතු කරනවා. මේ හදිසි මරණ පරීක්ෂකවරයා හරහා කිරීම මරණ සම්බන්ධව වෙන වීඩියෝ එකක් ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. තවත් කාරණාවක් ඉදිරි කරන්න ඕනේ. නිවසේදී මරණයක් සිදු වුණාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ගෙනල්ලා මෘතදේහ පරීක්ෂා කරලා වීර්ය බවට සනාථ කිරීමක් කරගන්න ඕනේ. ඒ තමගම රෝග නිදාන, රෝග ඉතිහාස, ඥාති ඊට පස්සේ ඒ කරුණු සලකලා බලලා ග්‍රාම නිලධාරිය සැහැමකටපත් වෙන්නේ නැති අවස්ථාවක හෝ වෙනත් මොන හරි විශේෂ හේතුන් මත ග්‍රාම නිලධාරීතුමා විසින් මරණ නිදහස් කිරීම පොලිස් ස්ථානයේ වෙත යොමු කිරීමක් කරොත් අනිවාර්යයෙන් මරණ පරීක්ෂකවරයා හරහා පරීක්ෂණයක් කරලා තමයි මෘතදේහය නිදහස් කර ගැනීමට වෙන්නේ. මේ තොරතුරු ටික තවත් කෙනෙකුට දැනගන්න, දැනුවත් වෙන්න ෂෙයා කරන්න.